දැන් තියෙන ගෑස් මිලත් එක්ක ගෑස් සිලින්ඩරයක් ඉවර වෙද්දි හිතට මාර අමාරුයි නේද? ඔයා දන්නවද අපි කරන පොඩි වැරදි නිසා අපේ ගෑස් අපත යනවා කියලා? අද මම ඊසිලේසියකින් කියලා දෙන්නේ සාමාන්‍යයෙන් මාසයක් පාවිච්චි කරන ගෑස් සිලින්ඩරය තවත් සති දෙකක් හෝ මාසයක් වැඩිපුර පාවිච්චි කරන්න පුළුවන් රහස් ක්‍රම ටිකක් ගැනයි. පළවෙනි දේ තමයි ගින්දරේ පාට සහ බර්නර් එක පිරිසිදු කිරීම. ඔයාගේ ගෑස් ලිපේ ගින්දර එන්නේ රතු හෝ තැඹිලි පාට නම් ඒ කියන්නේ ඔයාගේ ගෑස් අපත යනවා වගේම බඳුන් කළු වෙනවා කියන එකයි. ගින්දර හැමතිස්සෙම නිල් පාටට එන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ බර්නර් එකේ සිදුරු ටික පරණ දත්පුරුසුවක් පාවිච්චි කරලා හොඳට පිරිසුදු කරන එකයි. දෙවැනි කරුණ තමයි වහලා උයන්න. ගොඩක් අය වෑංජන උයද්දී වහන්නේ නැතුව උයනවා. එතකොට රස්නය පිටට යන නිසා උයන්න යන වෙලාව වැඩි. හැමතිස්සෙම පියනකින් වහලා ඉව්වොත් ගෑස් 120ක් විතර ඉතුරු කරගන්න පුළුවන්. තුන්වෙනි කරුණ තමයි බඳුනේ පතුල සහ තෙතමනය. ලිප පත්තු කරන්න කලින් ඔයා ලිපේ තියෙන බඳුනේ පතුල හොඳට පිසදා ගන්න. පතුලේ වතුර තියෙද්දී ලිප පත්තු කරොත් ඒ වතුර ටික වේලෙන්නත් ලොකු ගෑස් ප්‍රමාණයක් වැය වෙනවා. ඒ වගේම බඳුනේ ප්‍රමාණයට ගැලපෙන විදියට ගින්දර ප්‍රමාණය පාලනය කරන්න. හතරවෙනි කරුණ තමයි ශීතකරණයෙන් ගත්ත ගමන් උයන්න එපා. ෆ්‍රිජ් එකේ තියපු කෑම හෝ එළවලු එළියට ගත්ත ගමන් රත් කරන්න එපා. ඒක සාමාන්‍ය උෂ්ණත්වයට එනකන් ඉඳලා රත් කරොත් ගෑස් ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. මේ පුංචි දේවල් ටික අදම කරලා බලන්න. ඔයාගේ ගෑස් බිලට ඒක ලොකු සහනයක් වෙයි. වීඩියෝ එක වටිනවනම් ලයික් කරන්න. තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේ ජීවිතය ලේසි කරන රහස් දැනගන්න ඊසිලේසි channel එක අදම subscribe කරන්න. ඒ වගේම bell icon එක all දාලා තියන්න අමතක කරන්න එපා. ඊසි ලේසි ජීවිතයට ලේසි පාඩමක්.